අන්න හරි කෙල්ලේ. ඔයා නම් මටම හරියන කෙල්ලෙක්. සඳුන් එහෙම කිව්වම මම තවත් ආසාවෙන් ඒක උරන්න ගත්තා. අපි එහෙම විනාඩි 5ක් විතර කරගෙන ගියා. ඒ වෙද්දි අපි දෙන්නගෙම හැඟීම් හොඳටම ඇවිස්සීලායි තිබුණේ. අනේ සඳුන්, තවත් නම් මට ඉන්න බෑ. දැන් මට ගහන්න, මට ඉබේටම කියුණා. සඳුන් නැගිටලා ඇවිත් මගේ බෙල්ල කම්මුල් තොල් උරන්න ගත්තා. මමත් හරියට එයාව සිපගත්තා. ඒ අතරේ එයා මගේ කකුල් දෙක ටිකක් ඈත් කරලා එයාගේ පොල්ල මගේ හිලට තියලා හෙමින් ඇතුල් කළා. මේ පොල්ල නම් මටම හදපු එකක් කියලා මට හිතුනේ ඒක අස්සට බහිනකොටයි. මගේ නංගිත් හොඳටම තෙත් වෙලා තිබුණ නිසා උපරිම සැපක් දැනුණා. දැන් සඳුන් හෙමින් උස් පහත් වෙද්දී මාව අමුතුම මිහිරක පාවෙන්න ගත්තා. මගේ නංගිට එයාගේ දඟයා තදින්ම හිර වෙලා ඇතිල් වෙනකොට දැනුණ මිහිර මීට කලින් මට දැනෙලා තිබුණේ නෑ. අමුතු රිදිල්ලකුත් එක්ක සනීපයක් හෙවලේ මට දැනුණා. සඳුන්, තව 6න් කරන්න පැටියෝ. ඒ ගමන සඳුන් ගහගෙන ගියා.